කතා කරන්නේ introduction to graphic design and Photoshop basics ගැන. ඉතින් මේක minimum දේවල් ටික ඒ කියන්නේ අවම දේවල් කොහොමද අපි පාවිච්චි කරන්නේ කොහොමද මොකද graphic එකක් කියන්නේ මොකද graphic design කියන්නේ සහ Photoshop කියන්නේ මොකක්ද Photoshop tool එකේ basic interface එක කොහොමද අපි හඳුනගන්නේ සහ ඒ වගේම තමයි Photoshop පාවිච්චි කරලා කොහොමද අපි අපේ ප්‍රොජෙක්ට් එකක් ස්ටාර්ට් කරන්නේ කියන මේ කාරණා ටික තමයි මේ කෙලි කතා කරන්නේ. right අපි යනවා මේකේ මොනවද learning outcomes කියලා දැනගන්න. ඉතින් මේ මොඩියුල් එකේදී මෙන්න මේවා තමයි learning outcome වෙන්නේ. understand what graphic design is and its applications. එතකොට මොකක්ද graphic design කියන්නේ? සහ applications මොනවද කියන එක ගැන කතා කරනවා. explore the Photoshop interface and tools. Photoshop කියන්නේ මොකක්ද? Photoshop එකේ interface එක සහ ඒකට අදාළ tools මොනවද කියන එක ගැන කතා කරනවා. create and save your first Photoshop document. Photoshop document එකක් කොහොමද මුලින්ම save කරගන්නේ කියන එක ගැන කතා කරනවා. practice using basic tools to create a simple poster. මෙන්න මේ කියන කාරණා කියන්නේ simple poster එකක් කොහොමද හදාගන්නේ කියන මෙන්න මේ කියන learning outcomes අතර තමයි මේ session එකේදී මේ module එකේදී achieve කරන්න බලාපොරොත්තු වෙන්නේ. right අපි යනවා ඊළඟ slide එකට. right මෙතන අහනවා අපි මොකද්ද graphic එකක් කියන්නේ? අපි බලමු මොකද්ද මේ graphic එකක් කියන්නේ කියලා. Visual communication using typography, photography, iconography and illustration. ඒ කියන්නේ අපි visual communication කියන්නේ වීඩියෝ එකක් අපිට බලන්න පුළුවන් විදිහේ communicate බලන්න පුළුවන් විදිහේ දෙයක් පාවිච්චි කරලා දත්ත සංනිවේදනය කරන්න පාවිච්චි කරන typography කියන්නේ text වගේ දේවල්, photography photos වගේ දේවල්, iconography social symbols වගේ දේවල් සහ අතින් අඳින ලද රේඛා වගේ චිත්‍ර වගේ දේවල් වල එකතුවක් තමයි graphic එකක් කියලා අදහස් කරන්නේ. මේ graphics use කරනවා advertising වලදී, ඒ වගේම branding එකක් promote කරනකොට UI UX design වලට, web design වලට, print media මේ කියන ගොඩාක් දේවල් වලට graphic කියන දේවල් පාවිච්චි කරනවා. ඒ graphic design කියන්නේ මේවට ගැළපෙන graphic අපි නිර්මාණය කරන එක තමයි graphic design කියන එකේදී අදහස් කරන්නේ. මේකට අදාළ ෆොටෝස් කිහිපයක් තියෙනවා. මම මේ තියෙන්නේ graphic වලදී අපි පාවිච්චි කරන එක logo එකක්. මේක අපි logo එකක් විදිහට ගන්න පුළුවන්. අතරම මේ වගේ logos තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපේ graphic designing වලදී. එසේ මේක poster එකක්. මේ වගේ poster අපි පාවිච්චි කරන graphic design graphic එකක් විදිහට පාවිච්චි කරන poster එක. එසේ මේ තියෙන social media fly එකක් නැත්නම් poster එකක්. ඉතින් මේ වගේ දේවල් තමයි අපි graphic කියලා මෙතෙන්දි හඳුන්වන්නේ. මේ විදිහට හදාගත්තු අපි graphic එකක් ගත්තම මේ graphics වල principles මූලධර්ම තියෙනවා. හොඳ quality graphic එකක මෙන්න මේ කියන මූලධර්ම ටික තියෙනවා. පළවෙනි එක තමයි balance. balance කියලා අදහස් කරන්නේ සමමිතිකව හෝ අසමමිතිකව image එක දිහා බලපුවම ඒකේ බර යොදලා තියෙන ආකාරය. ඒක කොයි පැත්තටද එහෙම නැත්නම් සම්බරවද අසම්බරව වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක ගැළපෙන විදිහට කොහොමද බැලන්ස් එක තියෙන්නේ මේ අපි හදලා තියෙන graphic එකේ. ඒ වගේම contrast මේක වෙනස. කියන්නේ color වෙනස්කම්, shapes වල වෙනස්කම්, sizes, textures ආදී වෙනස්කම් කොහොමද භාවිතා කරලා තියෙන්නේ. ඒක ගැළපෙන විදිහට ලස්සනට භාවිතා කරලා තියෙනවා. alignment මේ alignment කියන තුන්වෙනි point එකෙන් කියන්නේ image එක ඇතුලේ විවිධ වූ elements align කරලා තියෙන විදිහ, organize කරලා විදිහ කියලා කියන විදිහ එක ගැලපෙනවද කියන එක. ඊට පස්සේ repetition image එකේ consistency එක පවත්වාගෙන යන්න, يعني සංගතතාවය පවත්වාගෙන යන්න කොහොමද elements නැවත නැවත භාවිතා කරලා තියෙන්නේ කියන දේ තමයි repetition වලදී කතා කරන්නේ. ඊට පස්සේ proximity අපි දන්නවා images වල තියෙනවා එකම જાතියේ items. ඒ items
ගෲප් කරන්න ඕනි කියන අයිඩියා එකක් දීලා තියෙනවා. ඒක තමයි proximity. ඒ කියන්නේ එකම જાතිය දේවල්. group related item together. එකම જાති items එකට තියන්න ඕනි කියන අදහස. ඊට පස්සේ තියෙන පොයින්ට් එක තමයි ස්පේස් කියලා කියන්නේ. ස්පේස් කියලා කියන්නේ ඉඩ. හිස් ඉඩ ඵලදායීව කොහොමද භාවිතා කරන්නේ කියන එක ස්පේස් එක. ටයිපෝග්‍රැෆි. මේක දැන් බලන ග්‍රැෆික් එක බලන අයට පැහැදිලිව කියවන්න පුළුවන් ආකාරයේ ෆොන්ට් එකක් යූස් කරන්න ඕනි කියන නිවැරදි ෆොන්ට් එකක්. තෝරා ගැනීම හරියටම කරන්න ඕනි ෆොන්ට් එක. මෙන්න මේ කියන කාරණා තමයි principles of good design කියලා අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ හොඳ ඩිසයින් එකක් ඇතුලේ තියෙන්න ඕනි දේවල් තමයි ඔය අපි කතා කරේ. හරි අපි ඊළඟට යනවා. What is Adobe Photoshop? Adobe Photoshop කියලා කියන්නේ මොකක්ද? බොහෝ පිරිසක් අද වෙනකොට ලෝකේ ජනප්‍රියම මෘදුකාංගය විදිහට හඳුන්වන ග්‍රැෆික් ඩිසයින් මෘදුකාංගය තමයි Adobe Photoshop. හැබැයි මෙයාගෙන් හදන්න පුළුවන් raster based image පමණයි. raster image පමණයි. කියන්නේ පික්සල් භාවිතා කරලා නිර්මාණය කරන images තමයි අපි raster based කියලා කියන්නේ. ඒ වගේ images තමයි මේකෙදි හදන්න පුළුවන්. ඉතින් මේකෙදි මේක අපි පාවිච්චි කරන ස්ථාන කිව්වොත් එකක් තමයි ෆොටෝ එඩිටින් වලට අපි කලර් ලැබ්ස් වල එහෙම නැත්නම් ස්ටුඩියෝස් වල පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ග්‍රැෆික් ක්‍රියේෂන්ස් උදාහරණයක් විදිහට ඔය ඩිජිටල් ප්‍රින්ටින් වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊට අමතරව ඩිජිටල් පේන්ටින් වලට සහ වෙබ් ග්‍රැෆික් වලට මේක පාවිච්චි කරනවා. එතකොට Adobe Photoshop කියලා කියන්නේ Adobe Creative Cloud කියන tool kit එකේ එක software එකක්. එක part එකක් විතරයි. මෙයාත් එක්ක වැඩ කරන තව ගොඩාක් tools අපිට දැක ගන්න පුළුවන්. සහ මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ Adobe Creative Cloud කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. right. මෙතනින් ඉස්සරහට Photoshop ගැන අපි කතා කරනවා. Photoshop වල ඉන්ටර්ෆේස් එක අපි මුලින්ම හදලා ගන්න ඕනි. එතෙන්දි මම කියලා දෙනවා menu bar එක, option bar එක, tool panels, canvas එක, layer panels සහ properties and history panels කියන මෙන්න මේ panels කිහිපය. අපි මේ panels ටික දැනගන්න ඕනේ Photoshop වල වැඩ කරනකොට. ඉතින් මම මෙතනින් එහාට Photoshop වලින් මේ දේවල් කොහොමද කරන්නේ කියන එක කියලා දෙන්නම්. software එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. අතරම මේක free and open source software එකක් නෙවෙයි. මේක pay කරලා ගන්න ඕනේ software එකක්. paid version එකක් තියෙන්නේ. ඉතින් මේ software එක සාමාන්‍යයෙන් අපිට Adobe Photoshop Adobe ළඟින් ගන්න පුළුවන්. Adobe site එකට ගිහිල්ලා download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් crack version එකක් විදිහට අරගන්න පුළුවන්. හැබැයි crack version එක updates වලට එහෙම යම් බලපෑම් කරනවා. crack එක හරියටම දාගන්න ඕනේ නැත්නම් ransomware attack එහෙම අපේ computers වලට එන්න පුළුවන්. එක තැන් වලින් cracks download කරගන්න ගිහිල්ලා. right මම Photoshop open කරගන්නවා. මම පාවිච්චි කරන්නේ Photoshop 2022. ඒ කියන්නේ මෙතන Windows icon එක ක්ලික් කරාට පස්සේ මෙතන සර්ච් කරන්න පුළුවන් අපේ tools ටික. එතකොට මෙතන Adobe Photoshop කියලා මගේ tool එක open වෙනවා. මම මේක ක්ලික් කරගන්නවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මගේ Photoshop tool එක open වෙනවා. සාමාන්‍ය මිනිමම් GB 8ක්වත් RAM එක යූස් කරන්න ඕනේ. මිනිමම් GB 4GB කියලා තමයි කියන්නේ. උනට GB 8ක්වත් අපේ RAM එක තියෙනවා නම් තමයි අපිට මේ Photoshop හොඳටම වැඩ කරන්නේ. right. මෙන්න මේ විදිහට තමයි අපේ main screen එකේ welcome screen එකේ ඉන්නේ. මෙතන මෙන්න මේ විදිහට මේ screen එකේ අපිට පුළුවන් අලුතෙන් ෆයිල් එකක් create කරන්න, ඒ වගේම ෆයිල් opens කරන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපි learning materials ටිකක් දීලා තියෙනවා ඔයාලා. ඒ කොහොමද Photoshop use කරන්නේ කියලා. ඒ වගේම තමයි මෙතන Lightroom එකට අපි add කරපුවා. අපේ Lightroom එක අපි use කරනවා නම් Lightroom එකට add කරපු photos ටිකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ cloud එකේ තියෙන cloud එකේ save කරලා තියෙන documents ටික බලා ගන්න පුළුවන්. අපිත් එක්ක shares කරලා. ඒ කියන්නේ
අපිට Google Drive එක ෂෙයා කරනවා වගේ Adobe Cloud එක ෂෙයා කරගන්න පුළුවන්. මේ ෂෙයා කරලා තියෙන ෆයිල්ස් ටිකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වෙල්කම් ස්ක්‍රීන් එකේ මෙන්න මෙතන උඩින් පෙන්නනවා මෙනු බාර් එක. ෆයිල්, එඩිට්, ඉමේජ්, ලේයර්, ටයිප්, සිලෙක්ට්, ෆිල්ටර් මේ ආදී මෙනු බාර් එක අපිට පෙන්වනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මෙතනින් අලුත් ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. මෙතනින් ක්‍රියේට් කරනකොට අපිට උවමනා ප්‍රමාණය කියන්නේ අපේ ෆයිල් එකේ width එකයි height එකයි අපි තෝරගෙන ඉන්න ඕනේ. දැන් අපි හදන්න යන අලුත් නිර්මාණයක් තියෙනවා නම් ඒකේ අනිවාර්යෙන් width එකයි height එකයි මෙතනින් තෝරගන්න ඕනේ. මේ තියෙන්නේ width එකයි height එක. already යාලා අපිට දීලා තියෙන width height සහිත canvas මෙන්න මෙතන තියෙනවා. ඉතින් අපි මේ නිර්මාණය කරන ඒරියා එක ඒ කියන්නේ මොනවා හරි අපි දෙයක් අපේ ග්‍රැෆික් එකක් අපි හදන්න යනකොට අපි ඒකට කියන හදන ඉන්ටර්ෆේස් එකට අපි කියන canvas එකක් කියලා. ඉතින් මේ වගේ canvas කිහිපයක් අපිට මෙතෙන්දී දීලා තියෙනවා. අපිට ඒ කියන්නේ මේවා පොදුවේ භාවිතා කරන canvas. ඒත් අපිට අපේ අවශ්‍යතාවය අනුව canvas එකක size එක අපිට මෙතනින් අ, වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම මම මේ වගේ canvas එකක් select කරගන්නවා. select කරගෙන අපේ canvas එකේ නම මෙතන type කරනවා අලුත් canvas එකේ. ඊට පස්සේ අපි දන්නවා අපේ resolution එක graphic එකක් ගත්තම graphic එකට අදාළව resolutions තියෙනවා. ඒ resolution එක මෙතන අපි add කරගන්නවා. ඊට අමතරව මෙතනින් අපේ color scheme එක දැන් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ web එකට අදාළ. එහෙම නැත්නම් print වලට. print වලදී නම් අපිට මෙන්න මේ විදිහට CMYK, bitmap, lamp colors මේ වගේ ආදී color mode එකක් අපිට select කරගන්න පුළුවන්. නමුත් web වලදී අපිට පුළුවන් වෙන්නේ RGB විතරයි. මොකද අපි මේක monitor එකකින් බලන්න විතරක් නිසා අපිට පුළුවන් වෙන්නේ RGB විතරයි. එතකොට RGB color mode එක තමයි already අපිට select කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් bit ප්‍රමාණය අපි දන්නවා bit ගන්න වැඩි වෙන color ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම size එකත් වැඩි වෙනවා. ඊටසේ background color එක අපිට select කරගන්න පුළුවන් white, black, background color, transparent, custom කියලා. මේ කැමතිද custom දාලා අපිට කැමති background color එකක් මෙතනින් select කරගන්න පුළුවන්. right ඊට පස්සේ මෙතන තියෙන advanced option color profiles, pixel aspect ratio ඒ වගේ දේවල් අපිට මේවා advanced options. ඉතින් අපි ඒවට යන්නේ නැහැ. දැනට අපි මෙතනින් image එකක් create කරනවා. අපි select කරගන්නවා මෙන්න මේ web 1024 767 72 ppi කියන මෙන්න මේ canvas එක create කරලා ඒ විදිහට යනවා. ඔය මෙන්න අපේ canvas එක ඇවිල්ලා තියෙනවා සුදු පාටට. අපි select කරගත්ත සුදු පාට background color එක. ඉතින් මෙතන උඩින්ම තියෙන්නේ menu bar එක. මේ menu bar එකකින් තමයි අපිට අවශ්‍ය කරන menus add කරගන්න. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන දේවල් කරගන්න. ඉතින් මේ ඊට පස්සේ තියෙන bar එකට කියනවා අපි option bar එක කියලා. මේ තියෙන option bar එක. මේ option bar එක ඇතුලේ තමයි දැන් අපි select කරපු tools මොනවා හරි tool එකක් select කරාට පස්සේ යාට අදාළ option සියල්ල අපිට පෙන්වන්නේ. දැන් මෙතන අපේ tool bar එක නැහැ. මේ නැති වෙන ඕනම bar එකක් මෙන්න මෙතන views වලට ගිහිල්ලා අපිට add කරගන්න පුළුවන්. මේ තියෙන tools කියලා මෙතන click කරපු ගමන් මෙන්න මේ විදිහට tool bar එක එනවා. මේ ආපු tool bar එක අපිට මේ side එකට ගෙනිහිල්ලා මෙන්න මෙහෙම නිල් පාට ඉර එන වෙලාවට අතහැරියොත් අපේ interface එකට එයා attach කරගන්න. right මේ විදිහට තමයි එතන. ඊට පස්සේ මේ tool bar එක මේ tool bar එකේ තියෙන tools අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන canvas එක. මේ තියෙන canvas එක. මේ canvas එකේ උඩින් සුදු පාට තියෙන artboard 1 කියලා තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා මේ number කරපු measurement area එකක්. මේ තියෙන measuring area එකක්. මේ measuring area එක අපිට add කරගන්න අයින් කරගන්න පුළුවන්. සමහරක් විට ඔයාලගේ කම්පියුටර්ස් වල නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මෙතන views rulers වලින් අපිට ඒක add කරන්න පුළුවන්. මෙන්න මෙතන rulers වලින් අපිට add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේක ඉතාමත් වැදගත් කියන්නේ. layer panel.
මේකට කියන්නේ අපි ලේයර් පැනල්. අපි මේ raster image එක හදනකොට අපි හදන්නේ layer by layer. එතකොට මෙතන තමයි අපි add කරන ඕනම layer එකක් මෙතෙන්ට තමයි එකතු වෙන්නේ. දැන් අපි text එකක් අරගත්තොත් මේ T අකුර මෙතනින් text එකක් අරගත්තොත් මේ අලුතෙන් text layer එකක් මෙතන හැදෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ layer Photoshop වල interface එක අපිට කරන්න තියෙන්නේ. ඊට අමතරව තියෙන තවත් ගොඩාක් Windows මේක ඇතුලේ අපිට add කරගන්න පුළුවන් ඒක අපේ උවමනාව මත මේ තියෙන property window adjustment දැන් තියෙන adjustment එසේ libraries පිට මොනවා හරි library එකක් අපිට add කරගන්න තියෙනවා නම් අපේ Photoshop වලට ඒ libraries මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ මෙතන adjustments අපිට කරගන්න පුළුවන් වගේ properties තියෙනවා දැන් අපි ගන්න tool එකට අදාළ properties එහෙම නැත්නම් අපි මොනවා හරි අපි හිතමු අපි type කරනවා කියලා මෙතන A B C කියලා type කරොත් දැන් අපිට ඇත්තටම පේන්නේ මේ ඔප්ෂන් බාර් එකේ වගේම මේ ප්‍රොපර්ටි බාර් එකේ අපිට ඊට අදාළ වෙනස්කම් සියල්ල කරගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරා. මෙතන ෆොන්ට්. මේ විදිහට ෆොන්ට් එක සුදු පාටනේ තියෙන්නේ. ඒක නිසා මේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට නිසා අපිට පේන්නේ නැහැ. එතනින් කලර් එක අපි රෙඩ් කරනවා. රෙඩ් කරපුවම අපිට පිටියට බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද අලුතෙන් ෆයිල් එකක් ක්‍රියේට් කරන්නේ කියලා. right මෙතන මේ වින්ඩෝ එක ආවට පස්සේ අපිට පුළුවන් මෙතන create new file new කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා අලුත් ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න. මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් එනවා. මේ වින්ඩෝ එකේ අපිට තියෙනවා මේ අලුත් version වල photo, print, art illustration, web, mobile, film, video කියලා මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔප්ෂන් කිහිපයක් තියෙනවා. දැන් අපි web කියන මොඩ් එකට යනවා. වෙබ් කියන මොඩ් එකේ මෙන්න මේ වෙබ් මිනිමම් කියන ටෙම්ප්ලේට් එක අපි සිලෙක්ට් කරගන්න. මෙතන අපි පික්සල් සයිස් එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් මෙතන ඉන්ච් සයිස් එකක් හෝ සෙන්ටිමීටර්ස් වලින් මේක දෙන්න. අපි පික්සල් වලින්ම දෙනවා. දීලා මෙතන රීනේම් කරනවා. මම මගේ ෆයිල් එක. ඊට පස්සේ රෙසලූෂන් එක මට පුළුවන් 72 මෙතන ඔල්රෙඩි තියෙනවා. මට පුළුවන් මොන 300 100 200 මේ වගේ අරගෙන ඒක අපේ නිර්මාණයත් එක්ක ටැලි වෙන්න ඕන. right මම මෙතනින් RGB සිලෙක්ට් කරලා white background එක සිලෙක්ට් කරලා create කියන බටන් එක ක්ලික් කරනවා. right create කියන බටන් එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ දැන් අපි මේ විදිහට canvas එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා අපේ නිර්මාණය කරන්න. දැන් මේ ෆයිල් එක ඇතුලේ අපිට පුළුවන් layers add කරගෙන ඕනෙම නිර්මාණයක් සිද්ධ කරන්න. අපි මුලින්ම shapes වලට යමු. මෙන්න මෙතන line tool එක තියෙනවා. මේ line tool එක ක්ලික් කරාට පස්සේ ක්ලික් කරගෙන click and hold කියන ක්ලික් කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ චූටි window එකක් open වෙනවා. මේකෙන් අපිට පුළුවන් මේ විදිහට lines ඇඳ ගන්න. හරි. දැන් මේ ඇඳගත්තු lines වල මේ foreground color එක වෙනස් කරන්න පුළුවන්. ඊට foreground color එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා background color එක. ඒ background color එකක් select කරන්න පුළුවන්. දැන් මේ ඇත්තටම මේ අපි දැන් ඇඳගත්තට පස්සේ එයාගේ fill color එක තමයි අපි මෙන්න මෙතනින් වෙනස් කරන්නේ. මේ තියෙන fill color. මේකෙන් අපිට fill color එක වෙනස් කරගන්න පුළුවන්. ඔය. ඊටසේ මෙයාගේ outline එකක් තියෙනවා. ආයෙම මේකේ fill color එක change කරනවා නම් අපි මෙයා උඩ click කරලා දැන් අපි ඉන්නේ මූ tool එකේ නිසා මෙතන option bar එක පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් මෙතන properties වලට ගිහිල්ලා මෙතනින් stroke එක. ඒ කියන්නේ outline එක stroke එක අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ color එක change කරගන්න පුළුවන්. දැන් මම අයින් කරගත්තා. දැන් අයින් වෙලා තියෙනවා. right. දැන් ඊට පස්සේ ආයෙමත් මෙතෙන්ට ගිහිල්ලා මම rectangle tool එක පාවිච්චි කරලා තවත් මෙතනින්
අදිනවා මේ වගේ චූටි ෂේප් එකක්. යනවා බැලන්ස් කරගන්නවා. කරගෙන ආපහු move tool එකට යනවා. move tool එකට ගිහිල්ලා දැන් මෙයාගේ තියෙන්නේ අපිට මේ කලර් එක fill කලර් එක දැන් මෙතන පෙන්නන්නේ නැහැ. මෙතන අපිට බලා ගන්න පුළුවන් මොනවත් rectangle tool එක ක්ලික් කරාට පස්සේ fill ඔප්ෂන් එක මෙතන ඔප්ෂන් බාර් එකේ එනවා. ඒ වගේම properties වල appearance වලක් තියෙනවා. අපි මෙතනින් change කරන්නත් පුළුවන්. ඊට stroke එක අයින් කරනවා. move tool එකට ගිහිල්ලා මේක යනකොට දැන් move tool එකට අපි යන්න නම් අපි අනිවාර්යෙන් මෙතන ක්ලික් කරගන්න මේ move tool එක උඩට ගියාට පස්සේ අපිට මෙතන V අකුර තමයි shortcut එක. V අකුර press කරපුවම automatically move tool එක අපිට active වෙනවා. right. දැන් අපි මේ විදිහට අපි හදාගෙන තියෙන්නේ. දැන් අපි යනවා text tool එකට. ඉතින් text tool එක text tool එකට ගිහිල්ලා අපි screen එක උඩ click කරනවා. අපිට ඕමනා තැන click කරනවා. click කරන පස්සේ මේක උඩ අපිට පොඩි text එකක් එනවා. අපිට මේක උඩ type කරන්න පුළුවන්. welcome to graphic design කියලා මම මෙතන type කරනවා. right. මම මට මේක line දෙකකට ගන්න ඕන නම් මම කරන්නේ මෙතන මැද click කරලා බලන්න ඕන තැනින් click කරලා අරගෙන මේ විදිහට ආයමත් T අකුර press කරලා මේ size කරන්න පුළුවන්. මේ විදිහට ගන්නවා. size එක අඩු වැඩි කරනවා මෙතන. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙයා අපිට කැමති size එකට ඒ කියන්නේ මේකට balance screen එකට balance කරන විදිහට අපිට size එක වැඩි කරගන්න පුළුවන්. shift මේ විදිහට copy එක අපි මෙහෙම ගමු. copy එකක් ගන්න පුළුවන් විදිහට Alt button එක press කරගෙන මේ විදිහට click කරලා drag කරොත් copy එකක් තමයි වැටෙන්නේ. මෙන්න මේ විදිහට ඔන්න දැන් අපි මෙයාගේ size එක අපි වැඩි කරනවා. අපි ඒක කියලා අපිට පුළුවන් මේ තුන් දෙනාම ක්ලික් කරලා අරගෙන ක්ලික් කරාට පස්සේ මේ move tool එකට මෙන්න මෙතෙන්ට එනවා මේ alignment option bar එකේ move tool එක option bar එකේ මෙන්න මෙතන තියෙන මේ lines align horizontal centers මේ layers කිහිපයක් එකට align කරන්න පුළුවන් අපිට මෙතනින් මේ විදිහට ක්ලික් කරලා දැන් හරියටම align කරලා තියෙනවා ඒ නිසා ගැටලුවක් නැහැ මම මේක ස්ක්‍රීන් එකට සෙන්ටර් කරනවා සෙන්ටර් කරගන්න සෙන්ටර් කරගෙන දැන් මේකේ ෆොන්ට් කලර් එක අපි චේන්ජ් කරනවා ඉතින් මෙතනින් චේන්ජ් කරන්න පුළුවන් ඊපස්සේ මේ අවුලක් ක්ලික් කරලා මෙතනින් කන්ට්‍රෝල් එක චේන්ජ් කරනවා නැත්නම් මේ කලර් එකම ඕනනම් අපි මෙයා උඩ ක්ලික් කරනවා ඒ කලර් එක අපිට හම්බෙනවා මේක ක්ලික් කරලා මෙතනින් අපිට පුළුවන් මෙයා උඩ ක්ලික් කරලා ඕමනා තැන ක්ලික් කරාම මේ කලර් එක අපිට මැච් කරනවා right දැන් ඕකේ කරන්න තියෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ layers වලට layers effect add
කරන්න layer style. මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් කැමති layer style එකක් add කරන්න පුළුවන්. අපි පොඩි glow එකක් දෙන්න ඕන නම් සුදු පාට නැතුව මේක ගහ පාට වගේ ඒක කරන්න පුළුවන්. මේ layer මෙතනින් මෙයාට add කරපු layer style එක මෙන්න මේ විදිහට layer style එක මෙතන copy layer style ගිහිල්ලා copy කරලා අනිත් අයටත් select කරලා add කරන්න පුළුවන්. ඒක run කරලා අපි මෙයාව save කරනවා file save as ගිහිල්ලා සාමාන්‍ය file එකක් විදිහට දැන් අපි මෙතන save කරන්නේ මගේ first pro කියන first pro 1 කියලා මෙතන file එක save කරලා තියෙන්නේ. save කරලා තියෙන්නේ first pro 1.psd. psd තමයි psd කියන format එක තමයි Photoshop වල editable file format එක. psd pdd psd. ඉතින් මම එහෙම save කරනවා මුලින්ම. ඒක අපහො අපිට edit කරන්න පුළුවන් නිසා ඊට පස්සේ අපි file ගිහිල්ලා මෙයා export කරනවා. save for web legacy. save for web කියලා මෙතනින් save කරනකොට අපිට මෙතනින් png format එක තෝරන්න පුළුවන්. jpeg පුළුවන්. ඒ වගේම gif පුළුවන්. මේ format එකක් select කරලා දැන් අපේ detail ටික මෙතන තියෙනවා image size එක කොච්චරද කියලා. අපි png24 කියලා select කරලා save කරනවා. save කරනකොට අපිට අහනවා අපේ location එක අපි වමනා කරන location එක දීලා අනිත් save කරගන්න. save කරගන්න. save කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ file එක Photoshop වලින් PSD file එකක් විදිහට අපි save කරමු. ඒ වගේම PNG file එකක් විදිහට save කරලා දැන් PNG file එක අපිට normally open කරගන්න පුළුවන්. open කරගන්න පුළුවන් අපි හදගත්තු file එක. මේ DNA file